නාගයෝ දෙන්නේ. එහෙම මනුෂ්‍ය වෙස්සේ. ඔබ වහන්සේ ඒක කොහොමද සම්ස නිශ්චය කළේ නාග ලෝකයෙන්? නාග ලෝකෙන් ආවා කියන්නේ දැන් මනුෂ්‍ය දැක්කම අපිට හොයාගන්න එහෙමයි. මේ දෙන්න මනුෂ්‍යෝ නෙවෙයි. මේ දෙන්නගේ ඇස් බොහොම දිගයි. යාළුව දෙන්නෙක්ගේ වයස වුණාට එක්කෙනෙක් බැගෑ පැත්තලා හිටිය හරියට. ඒ ඇවිල්ලා මගෙන් වචනයක් කතා කරෙත් නැහැ. මං වැස්සේ අතු ගගා හිටියේ. ඉදල දෙන්න කිව්වා. දැන් සාමාන්‍යයෙන් අවසරයි සෝන්ස ඉදල දෙන්න පුළුවන් ද මං අතු ගන්නද එහෙම මොකුත් නැහැ. එයා ඒක දැනගෙන ආවේ. ඇවිල්ලා අතු ගාලා දීලා කන්ද දිහා බලාගෙන ඉඳලා ගියා. වචනයක් කිව්වේ. ඒ ස්වභාවය උස ඇස් එහෙමයි මං දැකලා නැහැ. එයාලා ඇවිල්ලා අපිට අතු ගාලා දීලා උදව්වක් කරලා හරි එයාලත් යම් අනතුරකින් ගැලවෙන්න ආපු වගේ මට පෙවුනේ. ඉතින් අර ඒ වගේ අත්දැකීම් මම ඉතින් පොඩි ගොඩක් සංසලා ඉන්නේ වල ලොකු අත්දැකීම් තියෙනවා. හැබැයි ඒව ගැන හිතන්න එපා. මම කියන්නේ දැන් දේවාල ගාන යනවනේ කට්ටිය පූජාවක් තියන එතන කවදාවත් දෙවරු නැහැ. කපු මහත්තුරු විතරයි ඉන්නේ. හරිද? ඇත්තම දෙවියෝ දකින්න ඕන නම් පන්සිල් අටසිල් රකින්න. සක්දෙවිඳු පවා කියන වඳිනවා කියලා මේ හතර පොයෙන්ද අපි කියන අහස් කූරු ගැහුවා වගේ හැමතැනම මේ දෙවිවරු යනවා. සතරවරන් දෙවිවරු සහ පිරිස. හොයමි. අපි සීලයක ගුණයක නැත්නම් අපි ඉල්ලුවක් දෙයන්න පිට වෙන්න බෑ. අපි සීලේ ගුණය හරියට රකිනවා නම් ඉල්ලන්න ඕනේ දෙවිවරු හොයන් ඇවිල්ලා උදව් කරන්න. ඒක හොඳටම දන්නේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඔබ සීලයක ගුණයක නැත්නම් දේවාල ගාන ගියාට දෙවිවරු නෑ. කොහොමද දේවාල වල නම් දෙවිවරු නෑ ලංකාවේ. ඒක දේවාලයකවත් දෙවිවරු නෑ. අටමස්ථාන සුරස්මස්ථාන ආදී ගෘහ දෙවිවරු නම් ඉන්නවා. ඉතින් එයාලගෙන් ඉල්ලන්න ඕනේ නැහැ. ඔබ සිල්වත් වෙන්න. බුදුරජාණන් වහන්සේ දෙවියන්ගෙන් පිහිට ඉල්ලුවේ නෑනේ. රහතන් වහන්සේලා ඉල්ලුවේ නෑනේ. උන්වහන්සේලා සිල්වත් වුණා දෙවිවරු හොයාගෙන ආවා. ඉතින්